Hello friends, welcome back. ඔන්න අදත් අපි එකතු වෙලා ඉන්නේ survival guide එකේ දෙවෙනි එපිසෝඩ් එකත් එක්ක. හරි. ඔයගොල්ලෝ මතක ඇති අපි කලින් එපිසෝඩ් එකේ මෙන්න මේ village එකට අපිට අර පැත්තේ village එකක් ලැබුණා මම හිතන්නේ. අද එපිසෝඩ් එකේ අපි කරන්න ඕන ඇත්තම අපේ අනාගතයේ උදෙසා වැඩක් ඉටු කර ගැනීම තමයි. හරිද? එතකොට අනාගතයේ උදෙසා වැඩක් ඉටු කරගන්නේ කොහොමද කියලා දරුවෝ අපිට අනාගතයේදී අනිවාර්යෙන් එන දෙයක් තමයි කෑම ප්‍රශ්න. දැනටවත් අපිට තියෙනවා පොඩ්ඩක් පොඩියට. අපිට අයන් 22ක් හම්බුණා කලින්. ඒකට අපි කරන්න යන්නේ ඉතින් අද ෆාම් එකක් ගන්න එක තමයි. ඊට කලින් පණ බේරගෙන හිටියොත් හොඳයි. මම මේ ඉක්මනට හදලා ඉන්නේ. so හරි ඉතින් ඔක්කොම කලින් අපි අපිට තියෙන මොකද කියලා මේකට දාගෙන දාන්න දෙතමාදීනේ. ඕකේ අපිට ගේකුත් හදාගන්න වෙයි වගේ ඉක්මනට. ගයක් හදුන එහෙනම් ඊළඟ එපිසෝඩ් එකේ අපි මේකේ ෆාම් එක තමයි හදන්න ඕන. අපිට දෙන්න ගහක් කපා ගන්න. එන්නන්න වැරුණානේ අපේ ටෙස්ට් එකක් හදාගන්න පිටකමක් හදාගන්න ඕගොල්ලන්ට පුළුවන්. මෙන්න මෙහෙම මොනවාද වල කියන්නේ ප්ලෑන්ක්ස් 8ක් මෙන්න මෙහෙම තියලා ඕගොල්ලන්ට ටෙස්ට් එකක් හදාගන්න පුළුවන්. ඉතින් මම දැන් ටෙස්ට් එකක් හදාගෙන ඕගොල්ලන්ට පුළුවන් මේ ටෙස්ට් එකම ප්ලේස් කරලා ටෙස්ට් දෙකක් හදාගෙන මේ අනිත් ටෙස්ට් එකත් මේකේ ගෑවෙන විදිහට ප්ලේස් කරොත් ලොකු ටෙස්ට් එකක් හදාගන්න පුළුවන්. දැන් මම කරන්නේ මේ ඔක්කොම එකට දාන්න. ඉතින් ඔයගොල්ලන්ට මම කියවනේ කලින් එපිසෝඩ් එකේ මෙන්න මෙතන තියෙන මෙන්න මේ things එක ගැන අද එපිසෝඩ් එකේ කතා කරනවා. ඉතින් මේ තියෙන්නේ hay bales. hay bales කියන්නේ ඇත්තටම තිරිඟු දන්නවනේ ඔයගොල්ලෝ. තිරිඟු අර කරාද එකතු කරලා හදපු මිටියක් වගේ එකක්. ඒ කියන්නේ මෙතන තියෙන්නේ තනිකර තිරිඟු කරල් ගොඩක් එකතු කරලා හදපු මිටියක්. හරිද? මිටියක් කියන්නේ අන ගහන එකක් නෙමෙයි. ගොඩක් කියන්නේ අර එකතු කරලා තියෙන. අන්න ඒ වගේ එකක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් අපිට මෙව වගේ පුළුවන් පාන් හදන්න. ඕගොල්ලෝ දන්නවා තිරිඟු පිටි වලින් තමයි පාන් හදන්නේ. ඒ වගේ මේකේ තිරිඟු වලින් තමයි පාන් හදන්නේ. ඉතින් මෙව වගේ අපිට පාන් හදන්න. ඊට කලින් අපි පොඩි ටූල් එකක් හදාගන්න ඕන. ඒක අපිට දෙන්න cobblestone. ඔව් මේ ඇඩ්වාන්ස්මන්ට් කලින් එපිසෝඩ් එකේ මට ඒක හරියට රෙකෝඩ් කරගන්න බැරි වෙලා තිබ්බ. ඔයගොල්ලෝ දකින්න ඇති. හරිද? ඒක ඇත්තටම මම අර OBS එකේ රෙකෝඩ් කරනකොට ඇත්තටම මම එක පැත්තක් අඩුවෙන් දාලා තියෙන්නේ. ඒකින්ද තමයි එහෙම වෙලා තිබ්බේ ඇත්තටම. ඒ වගේම දැන් ආය ඇඩ්වාන්ස්මන්ට් අන්ලොක් වෙන්නේ මම මේ අලුත් account එකකින් ඇවිල්ලා ඉන්නේ. මෙන්න මෙහෙම දාලා ඔයගොල්ලන්ට උදැල්ලක් හදා ගන්න පුළුවන්. ඊට උදැල්ලක් හදාගෙන වර කරන්න තියෙනවා. යන්න මෙතෙන්ට. ඊපස්සේ මේවා කඩා ගන්න. ඇත්තට මේවා අතිනුත් කැඩුවා එහෙම උදැල්ලක් ඕන එකක් නෑ. උදැල්ලක් තිබ්බොත් පාස්. උදැල්ල කියන්නේ අපි හෝ කියලා කියන්නේ. ඉංග්‍රීසියෙන්. ඒකට මේකේ අපි ඒක තමයි භාවිත කරන්නේ. වෙන නැත්නම් එදිනේ මට මතක නැහැ තිබ්බා. වෙන නෑ වගේ. අපි මුලින්ම පාන් හදන විදිය බලන්න. මේ තියෙන පාන්. අපේ වතුර තිබා එන්නේ බය වෙන්නවා. අපි වැත්තට මාර හුලන් යන. මේ දවස්වල ඊට පස්සේ ඕගොල්ලන්ට ගන්න තියෙන ක්‍රාෆ්ටින් ටේබල් එකට යන්න. hay bale එක මෙන්න මෙහෙම දාන්න. ඒතර ඕගොල්ලන්ට wheat හදාගන්න. මම හිතන්නේ wheat කියන්නේ තිරිඟු වලට තමයි. ඊට පස්සේ ඕගොල්ලන්ට
පාන් හදා ගන්න ඕන නම් මෙන්න මෙහෙම හේබේල් 3ක් කොහම දාන්න. ඊට පස්සේ ෂිෆ්ට් එකත් එක්ක ක්ලික් කරපුවාම ඔක්කොම එකපාර හදාගත්තා හැකි. Yes baby. now අපිට දැන් ඕන පාන් එකක් හදන්න. අපිට ඒකට මොනවද ඕනේ? මෙන්න මෙතන තියෙනවා බඩු. මේක ඇවිල්ලා විලේජස් ලයි පාන්න. අර තියෙන අපේ කලින් වෙත් විලේජ් මට ඒ පැත්තට යන්න ඕන නැත්නම්. මේක ඇවිල්ලා දැන් අපිට මේක මේ පැල එකක්වත් හරියට ලොකු වෙලා නැහැ. ඒත් අපිට මේකේ තියෙන දේවල් ඕන හින්දා කොහොම කල්ලා ගන්න. ඒතර අපිට හම්බුණා කැරට්, පොටෑටෝ, වීට් සීඩ්. වීට් සීඩ් කියන්නේ තිරිඟු වැඩ තමයි. මේක විතර තියෙන්නේ. හතරක් තියෙනවා. එතන තියෙනවා තව things. beetroot මේකට ඉතර හොඳ දෙයක් නෙමෙයි වැඩි. ගණන් ගන්න නැති විය beetroot. ආර තේරිගේ. යම් රැය ඉන්නේ. දැන් අපිට තියෙනවා සාමාන්‍ය ප්‍රමාණය. අපිට අර විලේජ් එකකට යන්න වෙයි අපිට මේ ටික මදි මම හිතන්නේ. පොඩක් ගහන ෆාම් එක හොඳ ෆාම් එකක් ගහන්න කරේ. අපි ගමුකෝ අපේ අයන් ටික අරගෙන අපි ස්මෙල්ට් කරමු. මොකද අපිට අයන් ටික ඕන වෙනවා මේ වැඩේට. yes අපි දාලා තමයි මේ ඉන්නේ ඇඩ්වාන්ස්මන්ට් එක මම කලින් කිව්වට ඒක පෙන්වන්න ගන්න විදිහක් තිබුණේ. දැන් මේක මම කලින් කිව්වා වගේ ආපහු ඇඩ්වාන්ස්මන්ට් මේඩ් වෙන්නේ අලුත් account එකකින් ආවොත්. හරි. එහෙනම් අපි මේක සිග්නල් කරනවා අනිත් විලේජ් එක පැත්තට ගිහිල්ලා යමු. මේක පොඩ්ඩක් ලොකු විලේජ් එකක් වගේනේ. අර පැත්තට ගියම. නෑ මේ වගේ. මේකේ ගෙවල් ಜಾති ගොඩක් තියෙනවා. ඔව් මේ තියෙන මෙතන පේබේස් තමයි මේ ටිකක් ගමු අපි කොහොමද. මොනවද තියෙන්නේ? apples color හොඳයි thank you. මෙතනක් තියෙනවා මෙතන මම හිතන්නේ වීට් තියෙන්නේ අපි ඉවත් ගමු. යාරකුත් තියෙනවා. ලවා ගන්නට මේ things එක ගැන අපි පස්සේ කතා කරමු. ඒක දැන් ඉතින් boys මොකෝ වෙන්නේ? මොකෝ බ්‍රදර්? ඒක මොකුත් නැද්ද මේ විලේජ් එකේ තව? ඒකේ මොකුත් නැහැ. ඒකෙත් මොකුත් නැහැ. මේකෙත් උඩ පැත්තේ තියෙනවා ගිහින් බලමු. Puta udah. Ini kan produk lu lihat ya karena terakhir. Propsel ke thank you ya terus. Amar naik ke dia ada kan. Nih, body ke वाला ना सामान ने मुझे तीन ने. वाला මේ වගේ ෆාම් ලෑන්ඩ් මේවට කියන්නේ ෆාම් ලෑන්ඩ්ස් කියලා. අන්න ඒවත් වගේ දේවල් තිබ්බොත් එහෙම ඒ වගේ කියන කොස්ටික් ගන්න.
මේවත් දැම්ම වැදගත් වෙන්නේ මම වැදගත් වෙනකොට ඇවිල්ලා කියන්නේ. හරි. මේක එතරම් පැත් තියෙනනේ. low body thank you ආදෙන සහයෝගයට අපිට ඇත්තම. මෙයාලා මෙච්චර කැමැත්තෙන් මේ දේවල් මට දෙනවා කියන්නේ නේ. අපි දැන් ආපහු යමු. කොච්චර උඩ ගිහලා වතුරට පැනලා මොකුත් වෙන්නේ නැහැ දැක්කද? මෙතන උත්තරන දෙන්න. yes. දැන් අපිට ෆාම් එක හදන්න ඕන ඇත්තරම අපි ගේ හදන තැන ළඟින්මනේ. එහෙම බැලුවොත් මං හිතන් ඉන්නේ ඔය වගේ මොවාට මේ ග්‍රාස් කට්ලත් මේ ග්‍රාස් මේවට කියන්නේ තනකොළ මේවා කල්ලා සීඩ් එක කරගත්තා යාට. මං කියන්නේ අපි ගේ හදන තැනින්ම තමයි පොඩක් ඒ ආසන්නෙම තමයි අපි ක්‍රොප් ෆාම් එක හදාගන්න ඕනේ. එතකොට මම බැලුවේ මේ විලේජ් එකම අතර මැද්දට වගේ හිටින විදිහට හදාගන්න. දැන් බලන්න මෙතන තියෙන්නේ මේ විලේජ් එක මේකනේ අපේ මේන් විලේජ් එක. එතකොට අරකට පොඩ්ඩක් ලං වෙලා තිබ්බොත් අපිට මොනවා හරි වුණාවක්කට ඒකට යන්න පුළුවන් ලේසි පහසුයි ඇත්තටම. එතකොට මම බැලුවේ වෙන්න මේ හරියෙන් වගේ අපේ ෆාම්ස් ගෙවල් එහෙම හදන්න. ඒ කියන්නේ අපේ බිල්ඩ්ස් ඔක්කොම මේ ලෑන්ඩ් එකේ වෙන විදිහට තමයි මම ප්ලෑන් කරන් ඉන්නේ. හරි. එතකොට අපි ක්‍රොප් ෆාම් එක හදන්න යන්නේ මෙන්න මේ හරියෙන්. මේ තියෙන මේ ඒරියා එක. එතන මේක තමයි අපි හදන්නේ. හරි. ඒ වුණාට මෙතන ඔයගොල්ලන්ට තියෙන නිකන් ලිටල් සක්ස් වගේ. ඒකින්ද අපි මේක ෆ්ලැට් කරගන්න වෙනවා කොහොමද? ඒකටත් යන්න ඕනේ අපිට. ඇන්ටිකිස්මන්ට් වෙලා ඇති කියලා මම හිතනවා. 15ක් කිස්මන්ට් වෙලා. ඔන්න දැන් ආපහු ඇඩ්වාන්ස්මන්ට් එකක් මේඩ් වුණා. ඇත්තටම මම වෙන account එකකින් ආපහු හොඳයි අතටම ඔයගොල්ලන්ට ඒක පෙන්වනවා. දැන් අපිට මේ ෆාම් ලෑන්ඩ් එක හදන්න තව අයිටම් එකක් ඕන. අයන් වලින් හදන්නේ බකට් කියලා අපි කියන්නේ. බකට් එකක් කියන්නේ දන්නවනේ ඔයගොල්ලෝ. පස්සේ කියලා. ඒ වගේම අපි මේ අයන් ටික දැනට තියාගමු. හරි. අපි අයන් වලට වෙන එපිසෝඩ් එකක් දාමු. ඒ වගේම මට ඕන සවල් ටිකක්. සවල් ටිකක් හදාගන්න බලන්න. සවල් දෙකක් විතර හදාගත්තා. මේ බකට් එකට වතුර වගේම අපිට ලාවක් පුරවන්න පුළුවන්. මම වතුරක් පුරවලා වෙන්නන්න. ඕගොල්ලන්ට ගන්න තියෙන මේ වගේ ඕනම වතුර තියෙන ඒරියා එකක් ගිහිල්ලා බකට් එක අරන් රයිට් ක්ලික් කරන්න. ඒතර මෙන්න වෙන වතුරක් අපිට ඒක දාන්නත් පුළුවන් රයිට් ක්ලික් කරලා වුණා. හරි. වතුර. මේක ඕනේ නැත්නම් ෆාම් එකක් හදන්න කියනවා. හරි. දැන් මේ සවලෙන් අපිට පස් ටික අයින් කරලා දාන්න පුළුවන්. ඒතර ඕගොල්ලන්ට මේක දිහා බලන් ඉන්න නිකන් සම්මැලි වගේ. boom. Yeah. මේ ඉන්නේ අපිට ඕන කරන flat space එක. හරි. මේක හෙල්මලු ක්‍රමයකට කරන්න පුළුවන්. මම උඩරට නෙමෙයි. අපි මේ වගේ ෆ්ලැට් ඒරියා එකක් තෝරගන්න එක තමයි ඇත්තටම හොඳ. හරි. ඊට පස්සේ අපිට ඇත්තටම කලින් හදාගත්ත උඩල්ල ඕනේ. උඩල්ල yes. ඒ වගේම තව දෙයක් කියන්න ඕන. අපි වෙන මේ හරියෙන් විතර වෙන්න වෙනවා බ්ලොක් 4ක් ආවා. මෙතනින් මෙහෙම 3ක් ආවා. මෙතනින් මොනවා එකක් ආවා. දැන් මගේ ඕඩර් බකට් එක තියෙනවා මම මේක දානවා. හරි. දැන් අපිට මේකට ඇත්තටම ගොඩක් ඕඩර් ඕන වෙනවා. ඒතර අපිට සැරෙන් අතෙන් ගිහිල්ලා ගන්න බෑ. ඒ වගේම මම මේක එක තැනකට දැම්මොත් අපිට මේකෙන් එක බකට් එකයි ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මම දැන් මෙතනින් තව බකට් එකක් අරන් යනවා. ඊට පස්සේ මම මොකද කරන්නේ මේක දානවා මෙතෙන්. මේ තුනක් හරිද නැතිනම් ඊට පස්සේ මේක ගන්නවා. මේව ගන්නවා. එතකොට අපි මේ අයින දෙකෙන් ගන්නද මැද එකෙන් ගත්තොත් අපිට අන්ලිමිටඩ් වතුර ගත්තා. ඒ වගේම මෙහෙම හදලා මෙතෙන්ට වතුර බකට් එක
මෙතෙන් වතුර බකට්ටයි මෙතෙන් වතුර බකට්ටයි දැම්මොත් අපිට ඕන තැනකින් ඕන තරම් වතුර ගන්න පුළුවන්. ඒක මම කියන්න ඕනේ. හරි. අපි මේ දේ වහම අපි මේක විතරක් කියනවා. මේක හොඳයි අතන. දැන් අපිට මේකේ මම මේක හරියටම ගානවා හරියටම ගණන් කරේ නෑ. හරිද? අපි පොඩ්ඩක් මෙන්න මේ හරියින් වගේ බ්ලොක් එකක් කාරලා එතනින් වතුර එකක් දාමු. දැන් වාගේ උදැල්ල ගන්න අර. මෙන්න මේවා රයිට් ක්ලික් කරලා ඩර්ට් බ්ලොක් මේක ඩර්ට් බ්ලොක් විතරයි පුළුවන්. ඩර්ට් බ්ලොක් එකක් රයිට් ක්ලික් කරොත් ඒක ෆාම් ලෑන්ඩ් එකක් කරගන්න. හතරක් යන්න හතරක් කොහොම කරන්න. වටේටම හතරක් ගන්න. හරි. මෙන්න මේ විදිහට. හරි. බ්ලොක් හතරක් විතරක් ගත්තේ මේ වතුර එකකින් යන්නේ මං හිතන්නේ හතරකට විතරයි. ඒ කියන්නේ වතුර කොහොම පොළොව යටින් ගිහිල්ලා එන ප්‍රමාණය හතරක් විතරයි මං හිතන්නේ. ඊට පස්සේ තියෙන්නේ ඔක්කොම ටික යා කරගන්න. එතකොට තනිකර මේ ෆුල් ඒරියා එක වතුර වලින් කවර් වෙනවා. ඒ කියන්නේ තේරෙනවද? මෙතන සෙට් වුණාද? ඔක්කොම ට්‍රේන් now සෙට් වුණා. yes sir. පස් ස්ටෙප් වෙන්නේ පස් අන්නේ වෙලා දින්නේ දැන් මේ තැන් වල අපි පැල හිටෙවුවොත් ඔව් අපිට හොඳ අස්සන්නක් ගන්න පුළුවන්. ඒකින් ඉඳලා එහෙම දාන්නේ. හරිද? හරි. අතර මේ එක ඒරියා එකක් විතරක් මම මදි. හරිද? ඒකින්ද මම දැන් කරන්නේ මෙතනින් තව හතරක් යනවා ඉස්සරහට. දෙක තුන හතර මේක කාරණා මම මේකම කරන්න යන්නේ oh no my udall set අපිට ගිල්ල එකක් හදාගෙන ඉන්නවා මම කොබල්ස්ටෝන් ඉවරයි මම කොබල්ස්ටෝන් ටික උතරයි යන්නේ other local play what time saying ලොකු ප්ලේස් එකක් හදන්න යන හින්දා මම උදළු 3ක් විතර හදාගන්න මොකද එක උදැල්ලෙන් කරන්න බෑ වැඩේ ඒකින්ද උදළු 3ක් හදාගත්තා Damn that. Bam. ඔය වගේ මම මේ ක්‍රොප් ෆාම් එක විතරක් නේ හදන්නේ අද එපිසෝඩ් එකේ මම මේ ඇනිමල්ස් ලා දාන එක පුත් හදන්න හරි ඒකින්ද ස්ටේට්
yes, here we go. අපිට දැන් ලොකුම ලොකු කුඹුරක් තියෙනවා. yes. දැන් ඉතින් අපි මේකේ හිටවන්න තමයි තියෙන්නේ. පොඩි ටික ඉතින් දාගන්න. ඒ වගේම මම ආපු එකේ trap doors ටිකක් හදාන්න යනවා. හරිද? මට trap doors 4ක් වගේ තිබ්බා නැති. ඒ වගේම torch ටිකක් හදාගන්න ඕනේ. මොකටද කිව්වෝ? මම දැන් යමුකෝ. හරි. දැන් අපි සාමාන්‍යයෙන් මේ farmland එක මෙන්න උඩ පැන්නා. මේක dry වෙනවා. හරිද? dry වෙනවා කියන්නේ ඒක නිකන් සාමාන්‍ය normal dead tag බවට පත් වෙනවා. ඒකින්ද ඔයාලා ඒක උඩ කවදාවත් උඩ පයින්න යන්න එපා. ඒ වගේම ඔයාලා වෙන්න මේ වතුරේකට වැටෙන කියන්නේ වතුරේකට වැටිලා ආපහු ගොඩ එනකොට දෙන්න මෙහෙම වුණොත් එහෙම හේතු එපා වෙන අනේ. ඒකින්ද අපිට ගන්න තියෙන්නේ trap doors ගන්න. එන්න මෙහෙම වහන්න. වතුරේකට මොකද වෙන්නේ? හොඳට තියෙනවා වතුරේට. පෑවෙගෙන ඉන්නේ මම මෙරි ඉක්මන වහගන්න. මෙන්න මෙහෙම. එතකොට අපි ටෝච් ගෙනාවේ. ටෝච් දෙන්න මේ උඩින් මොනවද ගන්න. එතකොට මේ full area එක light up වෙනවා. හරිද? ඇතම ටෝච් කියුවේ මේව රැට වර්ධනය. ඒ කියන්නේ අපි මේ හදන පැල තමන ඔයගොල්ලෝ දන්න ඇති විද්‍යාව ඉගෙන ගන්න ළමෙක් නම් ඔයගොල්ලෝ පැලයක් වර්ධනය වෙන්න වතුර ඉර එළිය පස් එහෙම ඕන පස් තියෙනවා වතුර තියෙනවා. හැබැයි ඉර එළිය තියෙන්නේ දවල්ට විතරනේ. රැට ඉර එළිය නැහැ. සඳෙලින් පැලපැකට සීන්නයක් කොහෙවත් නැහැ. ඒකින්ද ඒ එළිය දෙන්න තමයි අපි මෙතන ටෝච් එකක් ගෙරුවා. හරි. ඒකට අපි දැන් නිදාගෙන ඉන්නේ. මම මෙතන ඇඳි නිදා ගන්නවා. යන්න යන්න බෑ දුර වැඩි. අවුලක් නැහැ. ඉතින් අපි විදේශ එකේම නේ. හරි මම දැන් කරන්න යන්නේ ඔයගොල්ලෝගේ අතට ගන්න ඔයගොල්ලෝගේ සීඩ්ස් වර්ග ටික. මම දැන් මෙතන බීට් සීඩ් ගත්තා, කැරට් ගත්තා, ඔන්න අල්ලගත්තා. මම මෙතන බීට්රූට් සීඩ් ටික කුංජනවා. හරි අපිට තියෙන දැන් මේ පැල ගන්න. අපි මුලින්ම වීට් වලින් පටන් ගමු. අන්න ඇඩ්වාන්ස්මන්ට් එක පුතා. මම මේ ටික කණිකර මට මෙතන වීට් තමයි වැඩිපුරම ඕනේ. ඉන්නවා වැඩිපුර වීට්ම තමයි හදන්නේ. හරි කොයි වෙලේවත් මේ ට්‍රැප් ඩෝර් එක අරින්න යන්න බෑ. ඒක මොකද? අතන වතුර කිඳෙන්නේ නැහැ. ඒකනේ ට්‍රැප් ඩෝර් එක අරින්න යන්න බෑ. හරි මම තිබ්බ සීඩ් ඔක්කොම ප්ලෑන් කරා. දැන් මෙතන මේ වීට් සීඩ් අපි දැන් මේ පැත්තට ගිහිල්ලා මේ පැත්තෙන් කැරට් ටික විතරයි. හරි මම මේ ටික මෙහෙම මුන් තියෙනවා. මේවා ලොකු වුණාම අපි කාපුව මේ ටික මුන් දැන් නැහැ. මම ඊට පස්සේ මෙතන ඉඳන් මේ ටික අල්ල දානවා.
හරි මෙතන මිතුරු ටික මන් දානවා බීට්‍රූට්. හරි. අපිට තියෙන දැන් ඉතින් මේව ලොකු වෙනකම් බලන් ඉන්න. අපි මේව ලොකු වෙනකම් බලන් ඉන්න. අපිට තියනවා දැන් හදන්න අපිට දැන් තියෙන හදන්න මොකක්ද? මොකක්ද ඒකට කියන්නේ? සත්තු දාන එකක්. කොටුව. yes කොටුවක් හදන්න තියෙනවා අපිට දැන්. කොටුවක් හදන්න ඇත්තම අපිට ඕන fence හදන්න අපිට ඕන log නෙවෙයි plank හදන්න අපිට ඕන gas log ගන්න gas ඕන. එහෙනම් මම දැන් කරන්න යන්නේ මෙතන තියෙන gas ඔක්කොම කපනගෙන ටිකක් කපන්නට. මම හිතන්නේ මට ඕන වුඩ් ප්‍රමාණය මම ගත්තා. ඒ වගේම ඕගොල්ලෝ ගස් කපුවාම අනිවාර්යෙන් සැප්ලින්ග්ස් එකතු කරගන්න. මොකද ඇත්තටම වාගේ වුඩ් ඔයාලා ගන්න තියෙන ප්‍රමාණය ඇත්තටම ලිමිටඩ් තැනක නම් ඕගොල්ලෝ ඉන්නේ නිකන්. හිතන්න ඔයා ඉන්නේ ඩෙසර්ට් එක වගේ කියන මාන්කාරක වගේ. ඒකෝට ඕගොල්ලොන්ට සැප්ලින්ග්ස් ගන්න එක ඇත්තටම වැදගත් වෙනවා. අපි මේ සැප්ලින්ග්ස් ටික මේ පැත්තේ වුණාම විතරගෙන යනවා. ඒක අපිට අනාගතයේදී මේවා වලින් ප්‍රශ්නයක් එන්නේ නැති. ඇලවලි ගස්වලි මං කියන්නේ. හරි මගේ ඇක්සෙප්ට් කරන්න මට තා කොබල් ස්ටෝන් ටිකක් හරි දැන් අපිට ඕන ෆෙන්සස් හදන්න මම මේකේ මුලින්ම හදා ගන්නවා මොනවා ස්ටික්ස් ටිකක් ඊට පස්සේ මේකෙන් ඔෆ් ප්ලෑන්ට්ස් හදා ගන්න ඊට පස්සේ ඔයගොල්ලෝ මේකේ ඉන්න මොකේද දෙන්නේ ඔව් මේ ලාබකට ඇපල් ගෙඩිය තියෙන්නේ ඒක වෙන්න මෙතන පෙන්නනවා ෆෙන්සස් ටික හරි එතන ඔෆ් ෆෙන්සස් තියෙනවා අපිට ඒක සර්ච් කරලා තියෙනවා ඔෆ් ෆෙන්ස් මෙතන ඔක්කොම ජාති වෙන්න අතර මම ඔක්කොම අන්ලොක් කරලා නැහැ ඉතින් මම මේක දාලා ඔන්නවා මේ ෆෙන්සස් ටික නම් ඇති වෙයි හරිද දැන් අපි හදමු ෆෙන්ස් ගේට් කොහොමද හදන්නේ මම දැන් මෙහෙම වෙන්න yes
අපි ෆෙන්ස් ගේට් 4ක් වගේ හදාගන්න. හරි මේ ටික ඇති වෙයි. අපි යමු දැන් අපේ වර්ක් ෆීල්ඩ් එකට නැවත. ඔව් දැනට මෙන්න පොඩ ලොකු වෙනවා මේවා. මේ ගොඩක් ලොකු වෙනවා මේ වතුරට ළඟම හින්දා. ඔව් බීට්රූට් ටිකකින් ලොකු වෙනවා වගේ. කැරට් තාම මම හිතන්නේ හැදෙන්න අමාරුයි. ලයිට් රෑ වෙනවා කියනකොට. හරි මෙතන නම් පොඩ ඊට මදි වගේ. එහෙනම් බූම් මේ ඊට නම් ඇති වෙයි. මේක හදාගෙන නෑනේ ඇක්ට් එක. එක්සැක්ට් හදාගන්න කොහොමද? හරි. දැන් අපි කරන්න තියෙන්නේ අපේ ෆෙන්ස් ටික ගන්න එක අතට. හරි. මම හැම සතාවටම හදන්නේ නැහැ. මම හදන්නේ පවුස් ලටයි ෂීප් ලටයි. කුකුළු ටිකක් දාමු. හරි. එතකොට අපිට කේජස් 3ක් ඕන. හරි. අපි මෙතන ඉඳන් වැඩි දුරක් ගන්න නැතුව මෙතන ඉඳන් මේ හරියම වගේ පටන් ගමු. මම පොඩ්ඩක් දිගිලා. ඕගොල්ලන්ට මේ කැමති සයිස් එකකින් හදාගත්තා ඉතින් මම මේක මෙහෙම පොඩ්ඩක් හදනවා. හරි මම පොඩියට මේක හදාගත්තා. අපි දැන් මේක කොටස් තුනකට බෙදමු නේ. අපි බ්ලොක් ගන්න කරන්නේ. ඉසි දෙකක් තියෙනවා. ඉසි දෙක තුනට බෙදුවොත් හතක් වගේ නේ එන්නේ. මැද එක ලොකුවට එන්න මේ දෙපැත්ත එක 7 7 ගමු. 2 3 4 5 6 7. 2 3 4 5 6 7. මම හිතනවා ඒ විදිහට හදාගන්න පුළුවන් වෙයි කියලා. 2 3 4 5 6 7. දෙක තුන හතර පහ හය. අවුලක් නැහැ මේ හොඳයි. අපි මේ පැත්තේ පොඩියට තියෙන එකට ටිකන්ස් ලබමු. ඔන්න. හරි අපි මේ දෙක කඩලා මෙතෙන්ට දාමු ෆෙන්ස් ගේට්. ඒතර අපිට මේවා අරගෙන ඔන්න ඔහොම ගියයි නේද? ඊට පස්සේ මෙතන මේ දෙක කඩලා දාමු ෆෙන්ස් ගේට්. මෙතෙන්ට දාන්න ෆෙන්ස් ගේට් නෑ. අපි එන කරමු. ෆෙන්ස් ගේට් එකක් දෙන්න. yes buddy. හරි අපිට දැන් තියෙන්නේ මම ගෙදර තියෙන ඇති. අපිට දැන් තියෙන්නේ මේකේ සත්තු ටික දාගන්නනේ. අපිට සත්තු ටික දාගන්න මේ අපි දැන් වලකු ප්‍රොක්ස් තාවන. හරිද? එතකොට අපිට හරක් ෂීප්ස්ලා වගේ කට්ටිය දාගන්න නම් ඒ කියන්නේ ඇට්‍රැක්ටිව් ආකර්ෂණය කරගන්න වීට් ඕනේ. ඒ වගේම පික්ස්ලව ගන්න නම් අපිට කැරට් හෝ අල ඕන. හරිද? ඒතර අපි මේකට දාන්න යන්නේ ඒ වගේම චිකන්ස්ලාට සීඩ්ස් ඕනේ. සීඩ්ස් එකයි තියෙන්නේ මං ගාව. හරි අපි මුලින්ම හරක්ව දාගමු. ඔන්න බලන්න අතේ මොකුත් නැතුව යනවා. ඉතින් මේකක් නෑ ඌ යනවා මම මේක අතර ගත්තොත් ඌමයි පස්සේ යනවා. දැක්කනේ? අපි දැන් ගන්න හදන්නේ මොකෝ අරකට දාගන්න. එන්න පඩියවා. අපි මැදේකට දාමු. පවුස්ලා.
අපිට දෙන්නෙක් හිටියා නම් ඇති මේ ජනගහනය වැඩි කරගත්තේ. තව එක්කෙනෙක් බලමු. මෙතන චිකන්ස්ලා දෙන්නෙක් ඉන්නවා අපි ඒ දෙන්නා දාන්නේ. පික්ස්ලා නම් වැඩක් නෑ මට පික්ස්ලා ඕනේ. මම ඔයගොල්ලන්ට එයාලා බීට් කරලා පෙන්නන්න. මෙතන ඉන්න මම දැක්ක හරකේ. ඊට් ලෑන්ඩ් එක උඹ විතරක් කරේ සීප්ලා ගන්න එක. ඔයාලා දෙන්නට දැන් මම කියන්නේ වැඩි ගණන් තියෙනවා. ඔයාලා දෙන්නට දැන් තියෙන්නේ කිකිටියක් දාලා තව ඔයාලගේ වර්ගය බුක් කරගන්න එක තමයි කරන්න තියෙන්නේ. අපිට දෙන්න සීප්ලා දෙන්න එක. සීප්ලා එන දුරින් එන්න මෙහා කියන්නේ. දෙන්නෙක් කියලා නැති අතරම ගොඩ වෙනවා. අපි ගොඩ හදාගත්තා. එන්න බඩි ඔයාලා එන්නද එන්න හරි දැන් ඔයාලා දෙන්නවා තියෙන්නේ කිරියක් දාන්නවා ඒ වගේම මේ මෙයාලා ඉන්න තැන වලින් ටෝච් ගන්න ඒක අවශ්‍යම නැහැ වුණාට නිකන් කරවල ගතිය වැඩි හින්දා මෙන්න මෙහෙම ටෝච් ටිකක් ගන්න එළියේ නේද හරි මම මෙයාලා බ්‍රීඩ් කරන කලින් නිදාගෙන ඉන්න මොකද මම රායට වීඩියෝ එකක් කැමති නැහැ. good morning everyone. දැන් අපි මේ කට්ටිය බ්‍රීඩ් කරන එක බලමු. අපිට ෂීප්ලා බ්‍රීඩ් කරන්න ඕන වීට් දෙකක් තිබ්බනම් ඔයාලට තියෙන්නේ වීට් එකක් අතර අරගෙන මෙයාව රයිට් ක්ලික් කරන්න මෙයාව රයිට් ක්ලික් කරන්න. එතකොට ඒගොල්ලෝ මෙන්න මෙහෙම වෙලා මෙන්න මෙහෙම පැඩ්ලික් දානවා. දැක්කනේ. මේක අපිට හැමතිස්සෙම කරන්න බෑ. එයාලගේ විනාඩි 5කට සැරයක් දුකවල ටයිමින් කවුන්ට් එකක් තියෙනවා. අර කූල් ඩවුන් එකක් තියෙනවා. අන්න එහෙම කූල් ඩවුන් එකක් තියෙනවා විනාඩි 5කට සැරයක් තව කරන්න පුළුවන්. එසේම තමයි අපි කවුස්ලා ගන්න. ඔන්න. ඒ දෙන්න. ඔන්න පැටියෙක් දැම්මා. මෙන්න දැම්ම පැටිය. දැක්කනේ. ඔක තමයි ඉතින් ටෙක්නික් එක. ඊට පස්සේ අපිට මේ මොනවද කියන්නේ චිකන්ස්ලා බ්‍රීඩ් කරන්න ඕන සීඩ් ගන්න ඉතින් ඕන් සීඩ්ස් එකක් පුළුවන් බීට්රූට් වීට් තව තියෙනවා පම්කින් මෙලන් ඒවා අපි ඉස්සරහට බලමු දැනට අපි ගාව තියෙන්නේ වීට් සීඩ් හින්දා අපි වීට් සීඩ් ගමු ඊට වීට් සීඩ් එන්න මේ දෙන්න රයිට් ක්ලික් කරන්න ඊට පස්සේ මෙයාලත් දානවා මෙන්න මේ චූටිම චූටි කුකුල් පැටිය. ඒ වගේම මෙයාලා මේ බ්‍රීඩ් කරන්න ඕනේ මෙයාලා නිතරම බිත්තර දාන හැමතිස්සෙම වගේ. ඔයාලට බිත්තර ඕන නම් නිකම්ම මේගොල්ලෝ දානවා එකයි. මොනවද ඉතින් අපි දැන් අපිට අනාගත ෆුඩ් ප්‍රශ්න අපි විසඳගත්තා හරිද? එහෙනම් අපි මෙතනින් වීඩියෝ නවත්තමු නේ. මම හිතනවා ඔයගොල්ලෝ අද වීඩියෝ එකේ මොනවා හරි ඉගෙන ගන්න ඇති කියලා. ඔයගොල්ලෝ මොනවා හරි අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න යන්න. හරිද? කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. තව මේ වගේ වීඩියෝ ඉස්සරහට බලන්න අපේ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අනිවාර්යෙන්. හරිද? එහෙනම් හැමෝටම good bye.